සාජන් ශාන්ත ෆෝන් එකේ දිගට කෝල් කරලා තියෙන ඉංගලන්තයේ නම්බර් එක මේ නැති වෙලා ඉන්න අම්මා සේව් කරලා තියෙන පුතා කියලා නේද? මේ නම්බර් එක ආන්සර් කරන්නේ නැහැ. දැන් 7 පාරක් විතර ගත්තා. ශාන්ත. ඇයි මේ දරුවෝ අම්මලා තාත්තලාට මෙහෙම සලකන්නේ කියලා? මගේ රාජකාරී ජීවිතේ දැක්ක අවාසනාවන්තම සිදුවීම මේක. කරදරයක් දනේ මේ අම්මගෙන් තියෙන්නේ. මං ගිය සතියේ ඔනවටත් වඩා සල්ලි දැම්මානේ. මොකටද හැම වෙලේම කෝල් කර කර මං හොදින් දහන්නේ? මං හොදින්නේ මගුල. කමක් නැහැ සාජන්. මේ අම්මාගේ බොඩි එක මරණ පරීක්ෂණයට යවමු. මේ ෆෝන් එකේ පුතා කියලා සේව් කරලා තියෙන නම්බර් එක ආන්සර් කරන්නේ නැහැ. බලන්න ටිකට් ඔක්කොම හරිද කියලා පොතේ විදියට හැමතැනම යුද්ධය නිසා චෙක් පොයින්ට් තියෙනවා. ඒක තමයි. ලිපි ලේඛන ප්‍රශ්නයක් වුණොත් හරවන් එන එකත් ප්‍රශ්නයක් වෙයි. හරි මම බැලුවා. අනේ ගිය ගමන් අපිට කෝල් එකක් දෙන්න අපේ ලෑන්ඩ් ලයින් එකට. පුතාගේ සෙල්ෆෝන් එකේ සල්ලි තියෙනව නේද? බැටරි එහෙම බැලුවද පුතා චෙක් කරලා? ගිහින් එන්නම් තාත්තේ. මං ගිය ගමන් කෝල් එකක් ගන්නම් ඔයාලට. දෙන්නම් පරිස්සමින් ඉන්නම් මේ ඔයාලා මං ගිහින් එනකම්. පරිස්සමින් පුතේ. පරිස්සමින් ගිහින් එන්න. පුතේ ඔයා ඇයි මගේ කෝල් වලට ආන්සර් කරන්නේ නැත්තේ? මට හරි දුකයි පුතේ. ඇයි රත්තරන් පුතේ කෝල් එකක් ගත්තත් මට බැනලා වැඩ කියලා ඉක්මනින් තියන්න. පොඩි කාලේ මගේ රත්තරන් පුතාව හරි ආදරෙන් බලාගත්තේ. තාත්තා ඔයාට ආස කරන හැමදේම ඉල්ලුව ශනිකෙන් ගෙනාවා. කොහොමද පුතේ එහෙම? ඔයාට ආදරේ අරපු ඔයාගේ තාත්තගේ මලගමටවත් නෑවිත් තාත්තාගේ ආදරේ සල්ලි වලින් පියවන්නේ ඔයා. ඔයාට කෝල් එකක් ගන්න වෙලාවක් පාසා ඔයාට ගොඩක් වැඩ කියලා මට හිතරි දෙන්න බැනලා ඔයා ෆෝන් එක තියනවා පුතා. මගේ හිත පිච්චිලා මැරෙනවා පුතා. මට ඕනා ඔයාගේ සල්ලි නෙමේ රත්තරන් පුතේ. මේ අම්මාගේ හුස්ම යන්න කලින් ඇවිත් එකපාරක් මාව බල්ලා යන්න එන්න මගේ රත්තරන් පුතේ. කොයි රට රාජ්‍ය කීදියක්. අයියෝ අම්මේ මොන කරුමයක්ද මේ? මං කිව්වනේ මං වැඩ කියලා පස්සේ ගන්නම්. අනේ මං සල්ලි දැම්මේ ගිය සතිය හරි. මම ඉන්ස්පෙක්ටර් රාජකරුණා. බලනවා තමුන් මේ කෝල් කරපු වෙලෙත් ආන්සර් කරලා අම්මට බනිනවා. තමුන් මොන જાතිය දරුවෙක්ද? ඇත්තට ලැජ්ජයි. බලනවා. තමුන්ගේ අම්මා නැති වෙලා අම්මාගේ බොඩි එක දවස් 5ක් කුණු වෙලා ගද ගහලා අහල පහල ගෙවල් වලින් කම්පේන් එකක් ආව නිසා අපි බැලුවේ. මට සමා වෙන්න. අනේ මගේ අම්මට මොකද වුනේ? අනේ ඔෆිසර් බොඩි එක තියාගන්න මං එනකන්. මං අවසන් කටයුතු කරන්නම්. අනේ ඔෆිසර් මට එක දවසක් දෙන්න. මුසට පිස්සු දයිසේ. බොඩි එක ඊයේ හවසම මරණ පරීක්ෂණයෙන් පස්සේ මිහිදම් කරා. තමුසලත් ඉන්න කාලේ බලන්න නැතුව නැති වුණාම බොරුවට අඩනවා. කවදාවත් තමන්ගේ අම්මා තාත්තගේ ඔයාට එන ෆෝන් කෝල් එකක් මග හරින්න එපා. ඔයා කොච්චර බිසි වුණත් ඔයාට මොන රාජකාරිය තිබුණත් ඔයාලා ඔයාලට කතා කරන වෙලාවට එයාලට ඇහුම්කම් දෙන්න. මොකද ඒ කෝල් එක ආයේ කවදාවත් ඔයාට ඒ අම්මාගෙන් හෝ තාත්තගෙන් නොඑන්න පුළුවන්. සදහටම. ඔබව කුඩා කල සිට ලොකු මහත් කර ඔබව දුර බැහැර රටකට යවා ඔබ යලිත් ඔවුන් වෙත එනතුරු ඔවුන් බලා සිටිනුවේ ඉතා නොයිවසිල්ලෙන්. බලා සිටම යම් විට ඔවුන්ට ඇති එකම බලාපොරොත්තුවද විය හැක. එම නිසා ඔවුන්ට ඇහුම්කම් දීම ඔවුන් රැක බලා ගැනීම ඔවුන් සතුටින් තැබීම ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න. Hello guys, I'm from Island Rose Broadcast. Subscribe on YouTube, follow on Facebook, follow on TikTok. Thank you for watching us.